ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ඊටමත් වැදගත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි සල්ලි ගැන. සමහරු කියන්නේ දෙයියන්ගේ මල්ලි සල්ලි කියලා. සල්ලි කියන්නේ අපේ ජීවිතේට නැතිවම බැරි දෙයක්. ධනය ආකර්ෂණය කර ගැනීම කියන්නේ හුදෙක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමම පමණක් නෙමෙයි. ඒ සඳහා ඔබේ මනස සකස් කරගන්නා ආකාරයත් money mindset බෙහෙවින් බලපානවා. මනෝවිද්‍යාත්මකව සහ සාර්ථක මිනිසුන්ගේ අත්දැකීම් අනුව ධනය ආකර්ෂණය කර ගැනීමට උදව් වන ප්‍රධාන මානසික පුරුදු කිහිපයක් මෙන්න. 1. හිඟකම වෙනුවට බහුලත්වය ගැන සිතීම. abundance mindset. බොහෝ දෙනෙක් සිතන්නේ මට සල්ලි නැහැ, මට මේක ගන්න බැහැ වැනි හිඟකම මුල් කරගත් සිතුවිලි scarcity mindset ගැනයි. ඒ වෙනුවට ලෝකේ ඕනාතරම් අවස්ථා සහ ධනය පවතින බවත් ඒවා ඔබටත් ලබාගත හැකි බවත් විශ්වාස කරන්න. පුහුණුව. මට සල්ලි නැහැ කියනවා වෙනුවට මේ දේ ගන්න මම කොහොමද මගේ ආදායම වැඩි කරගන්නේ කියලා ප්‍රශ්න කරන්න. 2. කෘතඥතාවය. gratitude. ඔබ සතු දේ ගැන ඔබ අවංකවම සතුටු වෙනවා නම් තවත් දේවල් ඔබ වෙත පැමිණීමේ ඉඩකඩ වැඩි. දැනට ඔබ ලබන සුළු ආදායම ගැන පවා ස්තුතිවන්ත වන්න. එවිට ඔබේ මනස ධනාත්මක ශක්තියකින් පිරී යයි. 3. ධනය දෘශ්‍යමාන කිරීම. visualization. ඔබට අවශ්‍ය ඉලක්කයට ඔබ දැනටමත් ළඟා වී ඇති බවත්, ඒ ජීවිතයේ ඔබ ගත කරන බවත් දිනපතා විනාඩි කිහිපයක් සිතින් මවා ගන්න. මෙය ඔබේ උපවිද්‍යානය සාර්ථකත්වයේ සඳහා මෙහෙයවීමට උදව් වෙනවා. 4. වටිනාකම ලබා දීම. value creation. සල්ලි කියන්නේ ඔබ සමාජයට හෝ වෙනත් අයෙකුට ලබා දෙන සේවාවක හෝ වටිනාකමක ප්‍රතිඵලයක්. මම කොහොමද සල්ලි හොයන්නේ කියා සිතනවා වෙනුවට මම කොහොමද තවත් කෙනෙකුගේ ප්‍රශ්නයක් විසඳන්නේ හෝ අගයක් එකතු කරන්නේ කියා සිතන්න. ඔබ ලබා දෙන වටිනාකම වැඩිවන තරමට ධනය ඔබ සොයා පැමිණේ. 5. දීම සහ පරිත්‍යාගය. giving. බොහෝ ධනවත් පුද්ගලයන් පවසන රහසක් නම් ඔබ සතු දෙයින් කොටසක් අන් අයට ලබා දීමෙන් ඔබේ ධන ප්‍රවාහය වැඩිවන බවයි. මෙය ආකර්ෂණ නියතිය අනුව ධනය ගලා යන මාර්ග විවෘත කිරීමක් බඳුය.